ඔබව සාදරයෙන් පිළිගන්නවා Find the Way YouTube channel එක වෙත. අද අපි කතා කරන්නේ ඇත්තටම game change එකක් ගැන. ඔයා 2025 A level කරන කෙනෙක් නම් නංගි මල්ලි මේක තමයි turning point එක. අපි හැමෝටම හීන තියෙනවා. කැම්පස් යන්න, හොඳ රස්සාවක් කරන්න. ඒත් අවසාන රිසල්ට් එක එනකොට අනේ මට මීට වඩා හොඳට කරන්න තිබ්බා කියලා දුක් වෙන්න එපා. අද අපි මොටිවේෂන් කරන කතා ටික පැත්තකින් තියලා ඇත්තටම A level result එක වෙනස් කරන අමතක නොවෙන්නම පාඩම් කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් ටිප්ස් පහක් කතා කරමු. මේවා මගේ කැම්පස් ජර්නි එකට ගොඩක් උදව් වුණු රහස්. නංගි මල්ලි අපි කරන ලොකුම වැරද්ද පැසිව් ස්ටඩීින්. හිතන්න ඔයා පොතක් අරගෙන පේජ් එකක් දිගටම කියවනවා. හයිලයිට් කර කර යනවා. ඒත් විනාඩි 10කට පස්සේ මම ඇහුවොත් මොනවද කියෙව්වේ කියලා උත්තරේ මට මතක නෑනේ. එහෙම නේද? හරි. එහෙනම් බලමු අපි පළවෙනි ටිප් එක. පොත වහලා දාලා උත්තර දෙන්න. මේකට කියන්නේ ඇක්ටිව් රිකෝල්. ඔයා පාඩම් කරපු කොටස ඉවරයිද? එහෙනම් ෆ්ලෑෂ් කාඩ් එකක් ගන්න. මේ ෆ්ලෑෂ් කාඩ් ගැන ඔයාලට අපි මගේ ප්ලේලිස්ට් එකේ කලින් වීඩියෝ එකක කියලා දීලා තියෙනවා. බලපු නැති කට්ටිය ඉන්නවා නම් මේ උඩින් දාන කාඩ් එකෙන් ගිහින් ඒකත් බලන්න. දැන් මේ ෆ්ලෑෂ් කාඩ් එක හදාගන්නේ මෙහෙමයි. ප්‍රශ්නය එක පැත්තක ලියලා ඒකට අදාළ උත්තරේ ඊට පිටිපස්සේ අනිත් පැත්තේ ලියන්න. ඊට පස්සේ පොත වහලා ඔයාගේ මොළයට පුළුවන් තරම් වද දෙන්න. මේ ෆ්ලෑෂ් කාඩ් එක දිහා බලාගෙන මේකට උත්තරේ මොකක්ද කියලා කල්පනා කරන්න. එතකොට ඔයාට ඉබේම උත්තරේ එන්න පටන් ගන්නවා. අපේ මොළය වැඩියෙන්ම මතක තියාගන්නේ මොළයට පොඩ්ඩක් වද දෙනකොට. උත්තරේ අමාරුවෙන් මතක් කරනකොට තමයි ඒක හાર્ඩ් ඩ්‍රයිව් එකේ සේව් වෙන්නේ. මේක අපිට අමතක නොවෙන්නම පාඩම් කරගන්න පුළුවන් සුපිරි ක්‍රමයක්. දෙවෙනි ටිප් එක. ප්ලෑන් කරලා රිවිෂන් කරන්න. ස්පේස්ඩ් රිපිටිෂන්. ඔයා අද පාඩම් කරපු දේ හෙට වෙනකොට 50%ක් අමතක වෙලා. දවස් 7ක් යද්දි 80%ක්ම අමතක වෙලා. අපි ආයෙත් මුල ඉඳලම වැඩ පටන් ගන්නවා. මේක වැරදි. අපි මේකට සයින්ටිෆික් ට්‍රික් එකක් බලමු. ඔයා අද පාඩම් කරපු දේ අද හවසට, ඊට පස්සේ දවස් 3කට පස්සේ, ඊළඟට සතියකට පස්සේ, ඊළඟට මාසයකට පස්සේ විතරක් ආයි බලන්න. මේකට ඔයාට ඇප් එකක් යූස් කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාගේ ටයිම් ටේබල් එකේ නිල් පාටින් රිවිෂන් ස්ලොට් එකක් අනිවාර්යයෙන්ම හදන්න. A level එකට අනිවාර්යෙන් ඒකක් ගන්න නම් රිවිෂන් එක තරම් වෙනත් කිසිදුම දෙයක් නැහැ. රිවිෂන් තමයි කිං. තුන්වෙනි ටිප් එක. විනාඩි 25ක ෆෝකස් එකක් හදාගන්න. ප්‍රොමඩෝරෝ ටෙක්නික්. මේක ගැනත් අපි අපේ කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. මේ උඩින් දාන කාඩ් වලින් ගිහින් ඒවා අනිවාර්යයෙන්ම බලලා ඒවත් ප්‍රැක්ටිස් කරන්න. අර මට පාඩම් කරන්න බෑ කියන හැඟීම එනවනේ. ඒකට හොඳම බෙහෙත තමයි මේක. ඔයා ෆෝන් එකේ හරි ඔයාට පාසු එකකින් ඔය ටයිම් එකක් තියාගන්න. ඒ ටයිම් එක විනාඩි 25කට සෙට් කරගන්න. ඔයාට මේ මුළු ලෝකෙම විනාශ වුණත් ඒ විනාඩි 25 වෙන කිසිම වැඩක් කරන්න අයිතියක් නැහැ. ඒ වුණොත් මේ වැඩේ ෆේල්. විනාඩි 25ක් ඉවර වුණාම විනාඩි 5ක් වගේ වතුර ටිකක් බීලා පොඩ්ඩක් ඇවිදලා ෆෝන් එක අතින් අල්ලන්නේ නැතුව ආය වාඩි වෙනවා නම් තමයි හොඳ. මේක තමයි A level එකට හොඳම ස්ටඩි රිදම් එක. හතරවෙනි ටිප් එක. පාස් පේපර් වලට වැඩි බරක් දෙන්න. අපේ රිසල්ට් එක තීරණය කරන්නේ පාස් පේපර්ස් පැටර්න් එක. මොන පාඩම් වලින්ද හැම අවුරුද්දෙම එසේ ක්වෙස්චන් එකක් එන්නේ. මොන ෂෝට් ක්වෙස්චන්ස්ද හැමදාම නිතරම අහන්නේ. මුලින්ම ඒ හයි ප්‍රයොරිටි පාඩම් ටික ඉවර කරන්න. ඊට පස්සේ බැලූ බැල්මට ලේසි කියලා හිතන ඒත් වැඩියෙන් ලකුණු ගන්න පුළුවන් ක්වෙස්චන්ස් වලට ටිකක් බර දෙන්න. පස්වෙනි ටිප් එක. A level කියන්නේ මැරතන් එකක්. ඒ කියන්නේ කන්සිස්ටන්සි තියෙන්න ඕනේ. ඔයා එක දවසක් පැය 10ක් පාඩම් කරලා ඊළඟ දවස් 3ටම ඔයා සුපිරියටම නිදාගත්තොත් ඒකෙන් ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. හැමදාම පැය 4ක් වුණත් 5ක් වුණත් ඒක කන්සිස්ටන්සි එකකින් පාඩම් කරන්න එක තමයි ඔයාගේ රිසල්ට් එකක් ගන්න ප්‍රධානතම හේතුවක් වෙන්නේ. ඒ නිසා අන්තිමට ඔයාට දෙන්න තියෙන මොටිවේෂන් එක. ඔයාට මේ දේ කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඔයාගේ බ්‍රේන් එක වැඩ කරන විදිහ ඔයා චුට්ටක් තේරුම් අරගන්න. ඇස් දෙක වහගෙන ටිකක් ඔයා ගැන කල්පනා කරන්න. ස්මාර්ට් විදියට පොඩ්ඩක් වැඩ කරන්න පටන් ගන්න. අලුත් දේවල් try කරලා බලන්න. නමුත් ඒකට ලොකු කාලයක් ගන්න එපා. මොකද දැන් කටමුල ඔයාගේ විභාගය තියෙන නිසා.
මේ ඒ ලෙවල් එක ඔයා අනිවාර්යෙන් ජය ගන්නම ඕනේ. හරි නංගි මල්ලි. මේ ටිප්ස් පහෙන් ඔයාට වැදුනේ මොන ටිප් එකද? කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම ඒ ලෙවල් කරන යාළුවන්ටත් මේක පුළුවන් නම් ඔයාලා ෂෙයා කරන්න. මේ වගේ තවත් සුපිරි වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේක යාළුවෝ අතර ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අන්තිමටම ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ පාරේ A level ලියන සෙට් එක ඕගොල්ලන්ට ජයයේ ජය. මේක ඔයාලගේ හැරවුම් ලක්ෂ්‍ය කරගන්න. මොකද A level කියලා කියන්නේ අපේ අනාගත ජීවිතේ ගොඩ දාන සුපිරිම වැදගත්ම විභාගය. ඒ නිසා හැමෝටම ජයෙන් ජයම වේවා.